Hi guys, ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඔන්න අදත් අපි අරන් ආවිල්ලා තියෙනවා සල්ලි ගන්න පුළුවන් තවත් සාර්ථක app එකක් පිළිබඳව. ඉතින් මේ app එකෙන් ඔයාලට කරන්න තියෙන්නේ ඒ app එක හරහා දෙන ඉලක්කම් ටික type කරන එක. ඉතින් මේ ඉලක්කම් type කරන ඔයාලට මුදල් ගෙවනවා. ඉතින් මේ විදිහට ඉලක්කම් type කරලා කොහොමද මුදල් earn කරන්නේ සහ withdrawal ගන්න මේ කියන හැම දෙයක් ගැනම අපි වීඩියෝ එකකට ගිහලා කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕන අපේ channel එකට තාමත් අලුත් කරන channel එක subscribe කරලා bell icon එක click කරලා දැන් අපිත් එක්ක එකතු වෙන්න කියලා කියනවා. ඉතින් අපි වැඩි කතා කරන්න ඕනේ නැහැ. අපි යම් වීඩියෝ එකට. හරි guys, ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ සහ අද වීඩියෝ එකෙන් මොකක්ද අරන් ආවිල්ලා තියෙන්නේ ගැන ඔයාලට මම ඉන්ට්‍රෝ එකේදී කියලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ආවිල්ලා තියෙන app එකේ නම තමයි DigiWords කියලා කියන්නේ. ඉතින් ඔයාලට මේ DigiWords කියන app එක Play Store එකෙන් download කරගන්න පුළුවන්. නැත්නම් මම ඔයාලට link එක description එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් එතනින් ඇවිල්ලා මේ app එක download කරගන්න. ඉතින් මම මේ ඉන්නේ Play Store එකේ. ඉතින් මේ Play Store එකේදී ඔයාලට DigiWords කියන බලා ගන්න පුළුවන් වෙන විදිහ. ඉතින් මේ app එක රිලීස් වෙලා තියෙන්නේ 2022 රිලීස් වුණ app එකක්. ඒක 2022 ඉඳන් ඇක්ටිව් විදිහට තියෙන app එකක් තමයි මේ DigiWords කියලා කියන්නේ. ඒක DigiWords එක ප්‍රසන්ට් වෙන්නේ DigiWords කියන එකෙන්. ඒක DigiWords ලගේ තවත් app list එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් හොඳ app list එකක්. ඒක මේ හැම එක app එකක් කරගෙන මෙන්න මේ app එකට හැර අනිත් app set එකටම 4.7කට කියන 4.5ට වඩා රේටින් හම්බෙලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේගොල්ලන් කම්පැනි එකක් කොච්චර ට්‍රස්ට් කම්පැනි එකක්ද කියන එක ගැන ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ හැම එකක්ම 1 මිලියන් වලට වඩා ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. බලන්න පුළුවන් මේ money earning platform වල 1 මිලියන් වලට වඩා මේව ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් අද කතා කරන්නේ මේ DigiWords පිළිබඳව. දුර මේකට හම්බෙලා තියෙනවා 4.8ක රේටින් එකක්. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා 4.8ක රේටින් එක ඇවිල්ලා තියෙන්නේ 2,24,000ක් වගේ රේටින් කරපු කට්ටියකින් තමයි 4.8ක වගේ මේ රේටින් එක හම්බෙලා තින්නේ මේගොල්ලන්ට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ විදියට හොඳ රේටින් ටිකක් මේකට හම්බෙලා තියෙනවා. ඉතින් මේ app එකෙන් කොහොමද earn කරන්න කියලා දැන් බලමු. ඔයාලට තියෙන මේ app එක install කරගන්න එක. ඉතින් install කරගෙන open කරලා බලමු කොහොමද මේකට enter වෙන්න තියෙන්නේ කියලා. ඉතින් මම මේ විදිහට app එකට open වුණා. app එකට open වුණාට පස්සේ මෙන්න මේ වගේ interface එක තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මෙතන තියෙන මෙන්න මේ tick දෙක දාලා login කියන එක click කරන්න තියෙන්නේ. ඒ විදිහට login කියන එක click කරාට පස්සේ ඔයාගේ Gmail account එක එනවා. ඉතින් ඔයාගේ කැමති Gmail account එක select කරලා ඔයාලට පුළුවන් මේකට join වෙන්න. ඉතින් මම මේකට කලින් පාවිච්චි කරපු account එකක් තිබ්බා තියෙනවා. ඉතින් මම ඒ account එකෙන් join වෙන්නේ නැතුව මම වෙනම account එකකින් join වෙන්නම්. ඉතින් මේ විදිහට ඔයාගේ account එක click කරාට පස්සේ මෙන්න මේ විදිහට loading screen එක එක්ක ඔයාගේ birth එක select කරන්න වෙනවා. ඉතින් ඔයාගේ මෙතනට කැමති birth එක select කරන්න පුළුවන්. ඉතින් 2025 වුණත් ඔයාලට මේකද select කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට මෙතනින්ම තේරුම් යනවා ඔයා මේක හැමදාම update වෙනි එන app එකක් කියලා. මොකද මෙතනදී 2025 select වෙලා කරන්න තියෙනවා. ඒ කියන්නේ මේ අවුරුද්ද ඔයාලට select කරන්න දීලා තියෙනවා. එතකොට 2022 රිලීස් වුණ app එකට 2025ට select කරන්න ඇවිල්ලා තියෙනවා කියන්නේ මේක හැම තැනම ඒ කියන්නේ හැම අවුරුද්දකම වගේ අප්ඩේට් වෙන app එකක්. එතකොට මම මේකට මගේ කැමති මන්ට ඔය හිතන එකක් මම දාලා මේකට join වෙන්නම්. ඉතින් මම මේ විදියට click කරනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මෙතන birth එක select කරනකොට මතක තියාගන්න අවුරුදු 16කට වැඩි birth එකක් select කරන්න ඕනේ. අවුරුදු 16කට වැඩි birth එකක් select කරන්න ඕනේ. ඒ විදිහට continue කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ agreement එකක් එනවා. ඉතින් මේක ඔයා continue කරන්න ඕනේ. ඒක continue කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන තියෙනවා invitation code එකක් දාන්න. ඉතින් මේ invitation code එක දැම්මට පස්සේ ඔයාලට coin 1000ක් එහෙම නැත්නම් point 1000ක් earn වෙනවා මේකට. ඉතින් මේ invitation code එක දාගන්න. invitation code එක මම ඔයාලට දැන් මෙතනත් පෙන්නනවා. description එකෙත් තියෙනවා, comment box එකෙත් තියෙනවා. මේ කැමති දෙනකන් ඔයාලට මේක බලලා හරියට දාගන්න පුළුවන්. ඉතින් මේක capital simple හරි විදිහට තියෙන්න ඕන නිසා ඔයාලා description එකෙන් copy කරලා දානවා නම් වඩාත් හොඳයි. ඉතින් මෙතන ඊට පස්සේ දාලා proceed කියන එක click කරන්න තියෙන්නේ. proceed කියන එක click කරාට පස්සේ ඔයාලා invitation code එක add වෙනවා. හරි. දැන් අපි බලමු මේකෙදි කොහොමද earning කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා ටිකට් 20ක්. හරි. මෙන්න මෙතන තියෙනවා ටිකට් 20ක් කියලා. මෙන්න මේ ටිකට් 20 තමයි ඔයාගේ මෙන්න මේ ඉලක්කම් ටයිප් කරන සීන් එකට අදාළ වෙන්නේ. ඒ කියන්නේ ඔයාලට දවසකට සාමාන්‍යයෙන් ටිකට් 20 ගන්න දෙනවා. ඒ වගේම දවසකට ඔයාලට මේ ප්ලස් බටන් එක ක්ලික් කරාට පස්සේ ෆ්‍රී ටිකට් 3ක් ගන්න පුළුවන්. ඒ වගේම ඇඩ් බලලා ටිකට්ස් බයි කරන්න, ඒ කියන්නේ ගන්න පුළුවන්. ඒ විදිහට අරගෙන ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. පළවෙනියටම තියෙනවා මෙතන captcha solving කියන එකක්. අන්න ඒකෙන් තමයි ටිකට් භාවිත කරලා වැඩේ කරන්න තියෙන්නේ. ඉතින් මම මෙන්න මෙතන start කියන එකට ක්ලික් කරන්නම්. start කියන එකට ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන fine opinion කියලා මෙන්න මෙතන තියෙනවා opponent කියලා.
ඒකෝර මෙන්න මේකට ක්ලික් කරන්න ඕනේ. මේකට ක්ලික් කරාට පස්සේ දැන් ගේම් එකේ එහෙම නැත්නම් මේ අත් එක ඇතුළේ ඉන්න තව ඔන්ලයින් එකේ වෙන රටක හරි කොහේ හරි ඉන්න තව කෙනෙක් මේකට ඇඩ් වෙනවා. ඒ කියන්නේ මෙන්න දැන් ඔයාලට පේනවනේ ඉලක්කම් වගේක් මම මේක ප්ලේ කරන්න යන්නේ නැහැ. මෙතන ඉලක්කම් වගේක් තියෙනවා. ඒ වගේම ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් තප්පර වගේක් කැල්කියුලේට් වෙනවා. මේ තප්පර වගේක් යනවා පේනවද? ඒකර මෙන්න මේ තප්පර ද විනාඩියක් දෙන්නේ හරියට විනාඩියයි. ඒ විනාඩිය ඇතුළත ඔයා මෙන්න මේ ඉලක්කම් වැඩියෙන්ම ටයිප් කරනවා. ඒ කියන්නේ දැන් දෙන්නෙක් ඉන්නවනේ. අරයා අනිත් පැත්ත ටයිප් කරගෙන යනවා. එතකොට ඔයා try කරන්න ඕනේ මේකේ වැඩිම ඉලක්කම් ගන්න ටයිප් කරන්න. වැඩිම ඉලක්කම් ගන්න ටයිප් කරපුවම පොයින්ට් 25ක් දුවද මට මතක නැහැ හරියටම පොයින්ට් ගන්න කොච්චරක්ද කියලා. එතකොට ඔයාලා කරන්න තියෙන්නේ දැන් මෙතන තියෙන හරි පැහැදිලිව පේනවා 43.5 තියෙන මම මේක ටයිප් කරලා ගෝ කරනවා. ඒ විදිහට දීගෙන යන්න තමයි තියෙන්නේ. ඔයාලා දැන් මේ එනේවා එහෙම කරගෙන කරනකොට ඔයාලට මෙන්න මෙතන ස්කෝර් ගන්න බලා ගන්න පුළුවන්. මේ විදිහට ස්කෝර් 30ක් විතර දාගත්තොත් ඔයාලට වින් කරන එක ඉතාම පහසුයි. ඉතින් ඊට පස්සේ අනිත් පැත්ත එක්කන අපිට වඩා වැඩියෙන් ගත්තොත් අපි ලොස් වෙනවා. ඒ කියන්නේ පෙරදිනවා. ඔයාලට මෙතන මේ ඩිපොසිට් දාන්න නැහැ. කොයි වෙලාවකට ලොස් වෙනවා කිව්වට මේ පෙරදිනවා. පෙරදුනා කියලා ඔයාලට පොයින්ට් ගන්න කර්න් වෙන්නේ නැත්තේ නෑ. පොයින්ට් 5ක ප්‍රමාණයක් ඔයාලට earn වෙනවා. දැන් මම මේක පෙරදිලා තියෙන්නේ කොහොමත් පොයින්ට් 2යි තියෙන්නේ. දැන් අර 31ක් ගහලා තියෙනවා. 31ක් ගහලා තියෙනවා. එතකොට මට බලා ගන්න පුළුවන් වෙනවා 2යි. ඒකට මම යූ ලොස් කියලා වැඩිලා මම පෙරදිලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි ප්ලේ කරන්න තියෙන්නේ. හරිද? දැන් ඔයා මෙතන ඉන්විටේෂන් කෝඩ් එකේම දාගත්තට පස්සේ ඔයාලට මේක ප්ලේ කරලා ඔයා කොහොම හරි පොයින්ට් 10ක් විතර දාගන්න ඕනේ. දැන් මම අද මේවා දැම්මේ නෑනේ. කොහොම හරි පොයින්ට් 20ක් විතර කොහොම හරි දාගන්න. ඊට පස්සේ ඔයාලට ඒක ගානට අනුව මේ පොයින්ට් ප්‍රමාණයක් හම්බ වෙනවා. දැන් ලොස් වුණොත් පොයින්ට් 5ක් වගේ ගානක් හම්බ වෙනවා. අර ලොකු ගානකින් ලොස් වෙන්න යන්න එපා. දැන් මම අතන 2යිනේ ගෙවුවේ. ඉන්න මට අදාළ පොයින්ට් ගාන හම්බුන්නේ නෑ. ඔන්න ඔය විදිහට තමයි ඔයාලට මේකේ ඉලක්කම් ටික ටයිප් කරලා මුදල් උපයන්න තියෙන්නේ. ඉතින් මේක හොඳ වැඩක්. ඒ කියන්නේ ඔයාට මේ නිකන් ආතල්ලකටත් එක්ක ඔයා මේ වැඩේ කරන්න පුළුවන්. මේ හරිම සරල දෙයක් නේ තියෙන්නේ. දෙන ඉලක්කම් ටික ටක් ටක් ගහ ගන්න එක තමයි තියෙන්නේ. ඔයාගේ ඇත්තේ තමයි වැඩේ තියෙන්නේ. මේ විදිහට සෙනඟ කොටස් ගහගත්තොත් මේ ඔයාට 30ක් විතර ගහ ගන්නවා නම් ඔයාට මේ වින් කරන එක ලේසි වැඩේ. හරි. ඉතින් දැන් ඔයාට පේනවා ඇති මම මේකක් ගහලා මම මේක වින් කරා. දැන් ඔයාට පේනවා ඇති මම මේක වින් කරාට මට පොයින්ට් 20ක් ගෙවලා තියෙනවා මේකෙදි. ඔයාට පේනවා ඇති මම දැන් මේක වින් කරලා තියෙන්නේ මගේ අරන්ත් එක්කන ගහලා තියෙන 21යි. දැන් මම ගහලා තියෙන 23ක්. ඒතර මම මේක වින් කරලා. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා පොයින්ට් 20ක් මගේ මේකට earn වෙලා තියෙනවා. ඉතින් ඔයා මේ විදිහට හෝම් එක ක්ලික් කරපුවම ආය ඇඩ් එක බලනවා. ඇඩ් එක බලලා ඉවරනට පස්සේ ඔයාගේ පොයින්ට් 20 ඔයාට earn වෙලා තියෙනවා. හරි. දැන් ඔයාලට පේනවා ඇති මට අදාළ පොයින්ට් 20 මේකට earn වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේක ඉලක්කම් ටයිප් කරලා earn කරන්න තියෙන්නේ. ඉතින් අපි බලමු ඊළඟ වැඩේ මොකක්ද කියලා. මෙන්න මේ play time කියන එක. ඉතින් මේ play time කියන එකට start කියන එක ක්ලික් කරගන්න. play time කියන එකට start කියන එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ loading screen එකක් එක්ක මෙන්න මේ වගේ තැනකට වැටෙයි. හරිද? දැන් මෙතනට ආවට පස්සේ ඉස්සෙල්ලා මෙන්න මේක play games get free reward කියලා එකක් මෙන්න මේක එනවා. මේක කවදාවත් ස්කිප් කරන්න යන්න එපා. ඔයා මෙන්න මෙතන agree and continue කියන එක ක්ලික් කරලා තමයි ඉස්සරහට යන්න ඕන. ඒ විදිහට ක්ලික් කරලා ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙතන ගේම් දෙකක් තුනක් විතර පෙන්නනවා. ඔයාලට සාමාන්‍යයෙන් මේක වෙනස් වෙන්න පුළුවන් කාලෙන් කාලට වෙලාවට වෙනස් වෙනවා මේක. ඒකට ඔයාලට පළවෙනිම බලා ගන්න පුළුවන් hex shot කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මේ මැද තව ගේම්ස් තියෙනවා. දැන් මේ ගේම් එකකට ඔයාලට පොයින්ට් ගන්න පුළුවන් කියලා මේ ගේම් ප්ලේ කරලා ඔයාලට මේ ගේම් එක ප්ලේ කරනවට ඔයාලට මෙන්න මේ මෝ කියන එකට ගිහලා බලන්න පුළුවන් මේකේ තියෙන මොකද්ද සීන් එක කියලා. මෝ කියන එකට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේකේ විනාඩියකට කොච්චර ගෙවනවද විනාඩි දෙකකට කොච්චර ගෙවනවද එහෙම කියලා ඔයාලට මේකෙදි බලන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති දැන් විනාඩි දෙකකට ඊට පස්සේ විනාඩි 3කට විනාඩි 4කට විනාඩි 5කට ඔහොම කියලා අවසානයේට ඔයාලා කොහොමම earn කරලා විනාඩි 488ක් ප්ලේ කරාට පස්සේ ඔයාලට earn වෙන ගාන 1234ක්. ඉතින් මේක ඇත්තට මාත් ප්ලේ කරා පොඩි ගේම් එක පොඩි වැඩක් කරන්න තියෙන. ඉතින් මේ ප්ලේ කරන ටයිම් එක අනුව ඔයාලට මෙන්න මේ කියන ගාන සම්පූර්ණව විනාඩි 448 විනාඩි ප්ලේ කරලා ඉවරනාට පස්සේ ඔයාලට මෙන්න මේ අදාළ ගාන නිකම්ම earn වෙලා යනවා. earn වෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයා දැන් විනාඩිය ප්ලේ කරනකොට පොයින්ට් 19ක් earn වෙනවා. ඊට පස්සේ විනාඩි 2ේදී 20යි විනාඩි 3ේදී එහෙම කියලා ඔයාට අදාළ ගාන මෙතනදී earn වෙනවා. ඉතින් ඕම නිකන් ඔයා ඉන්න ටයිම් එකේ මේක ප්ලේ කරොත් ඔයාට අදාළ ගාන earn කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන අනිත් ගේම් වලත් ඒ වගේ. ඉතින් මේ වගේ ප්ලේ කරනකොට 1336ක් 436ක් කොහොම කියලා මේවට අදාළ විදිහට ගෙවනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පල්ලයට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ ලොකු ඔප්ෂන් ගොඩක් තියෙනවා මේකේ. ඉතින් මෙතනත් ඔයාලට තියෙන්නේ ගොඩක් ඒ වගේ. කියන්නේ මෙන්න මේ වගේ මෙන්න මේ කියන මේ ස්ටාර්ට් කියන වගේ ගොඩක් ඒවට ගිහපුවාම තියෙන්නේ මේ වගේ ගේම්ස් ප්ලේ කරනවා. මේ කියන ඒ වගේ අතුරට ඔයා ගිහලා බලන්න මම මේක වැඩි කියන්න යන්නේ නැහැ. මොකද ඔයාලට චෙක් කරලා බලන්න පුළුවන්. දැන් මම ඔයාලට මේකේ earn කරන්න තියෙන ප්‍රධානම සයිඩ් එකේ කිව්ව කොහොමද earn කරන්න තියෙන්නේ කියලා. මම ඔයාලට පුළුවන් මේවා අනිත් ඒවා චෙක් කරලා බලන්න. මම මේකෙදි කිව්වොත් වෙලාව වැඩි වෙන හින්දා
ඉතින් මෙතන මේ වගේ ඔයාලට ගොඩක් ඒවා මේ සර්වර් කියලා තියෙන වගේ හැර අනිත් ඒවාගේ ඔක්කොම තියෙනවාට මේ විදිහට ගේම්ස් ප්ලේ කරන්න මෙන්න මේකට වඩා කියන ප්ලේ ටයිම් කියන එකට වඩා සාපේක්ෂව මෙන්න මේ වගේ මුදල් ගෙවන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ පොයින්ට් ගෙවන ප්‍රමාණය වැඩි. එතකොට ඔයාලට මේ වගේ නුත් earn කරන්න පුළුවන්. ඉතින් මේක ඉලක්කම් ටයිප් කරලා කරන්නේ නෙවෙයි ගේම්ස් ප්ලේ කරලා උනත් සහ ටාස්ක් කම්ප්ලීට් කරලා උනත් මේකෙන් earn කරන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා ඇති මේක කොච්චර ඔප්ෂන් තියෙන ඇප් එකක්ද කියලා. හරි guys ඉතින් දැන් අපි බලමු මේක withdraw ගන්න තියෙන්නේ කොහොමද කියලා. ඔයාලට මෙතන යට පේනවා ඇති bar එකේ redeem කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මේකට ක්ලික් කරන්න ඕනේ. මේකට ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. මෙතනින් තමයි withdrawal දාන්න ඕනේ. ඉතින් මෙතනදී ඉස්සල්ලාම කියන්න ඕනේ මේකෙදි කියලා තියෙන විදිහට මේ උඩ ඔයාලට බලන්න පුළුවන් මේකට කියලා බලන්න පුළුවන්. මෙතනදී කියන විදිහට Saturday Sunday කියන්නේ සෙනසුරාදා ඉරිදා සහ නිවාඩු දිනවලදී ඔයාගේ withdrawal එක apply කරන්න එපා කියන ඒවා මේගොල්ලෝ බාර ගන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන් මතක තියාගන්න සෙනසුරාදා ඉරිදා සහ නිවාඩු දිනවලදී මේකෙදි withdrawal දාන්න යන්න එපා. එතකොට ඔයා මෙතනදී PayPal email address කියන එකට ඔයාගේ PayPal amount PayPal account එක හදලා තියෙන email address එක මෙතනට දාලා ඔයාට අවශ්‍ය කරන point ප්‍රමාණය දැන් ඔයා earn කරලා තියෙනවා කියලා හිතමු ලක්ෂයක් විතර. එතකොට ඔයාට පුළුවන් ලක්ෂ කියන එක දාලා මෙතන $10 earn කරගන්න. එතකොට 20000ක් තමයි minimum withdrawal එක විදිහට දීලා තියෙන්නේ. ඒ විදිහට ඔයාට 20000 earn කරලා minimum withdrawal එක උනත් දාගන්න පුළුවන්. එතකොට PayPal account එකක් අනිවාර්යයෙන් මතක තියාගන්න. PayPal account එකක් නැති කෙනෙක් ඉන්නවා නම් මට message එකක් දාන්න පුළුවන් WhatsApp number එකෙන්. මට WhatsApp number එක ඔයාලා description එකේ දාලා තියෙනවා. එතකොට PayPal නැති කෙනෙක් අනිවාර්යයෙන්ම PayPal account එකක් හදාගන්න වෙනවා. PayPal account එකක් හදාගන්නකොට අනිවාර්යයෙන්ම මතක තියාගන්න ශ්‍රී ලංකාවට දාලා ශ්‍රී ලංකාවේ address දාලා කවදාවත් PayPal account හදන්න එපා. PayPal account එකක් හදන විදිහ තේරෙන්නේ නැත්නම් WhatsApp number එකේ message එකක් දාන්න. මම ඔයාලට step by step කියලා දෙන්නම් කොහොමද PayPal account එකක් හදාගන්නේ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකෝර අනිවාර්යයෙන් මතක තියාගන්න ලංකාවේ address එකක් දාලා PayPal account හදන්න එපා. මොකද මේ PayPal හදන account reject වෙනවා. වැඩ කරන්නේ නැහැ. PayPal account එක හැදුනත් මේ PayPal account වලට සල්ලි දැන් ඔයාලා PayPal account එකක් හදලා තියෙනවා ලංකාවට. හැබැයි PayPal account එකට කවදාවත් සල්ලි වැටෙන්නේ නැහැ. එහෙනම් අනිවාර්යෙන් මතක තියාගන්න ලංකාවට PayPal ලංකාව address වල PayPal account හදන්න එපා. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ආවේ ඔන්න ඔය කියන ටික. ඉතින් ඔයාලට මම withdrawal එක දාන විදියක් දැන් ඔයාලට කියලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි ඔයාලට මේකදී earn කරන්න තියෙන්නේ සහ withdraw ගන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ එක අද වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ වගේ පොඩි දෙයකින් වුණත් ඔයාලට මුදල් උපයන්න පුළුවන් බවක් මෙන්න මේ app එක තුලින් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඒ වගේම comment එකකුත් දාන්න වීඩියෝ එක හොඳයිද නැද්ද කියන එක ගැන. ඉතින් අපේ මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගාවට එන විදිහට. ඉතින් අදට සමු ගන්න Android කඩේ ඉතින් ඔයාලට සුබ දවසක්.